Today we explore the Kanneliya rainforest in Sri Lanka. Okay, let's go. සුබ දහවලක් වේවා පුතේ. අද කාර්යබහුල ජීවිතයත් එක්ක කන්නැලි සංරක්ෂණ මධ්‍යස්ථානයට පැමිණි ඒකට බොහොමත් ස්තුතිවන්ත වෙනවා. කන්නැලිය කියන්නේ පුතේ කිව්වොත් ඉතින් හෙක්ටයාර් 10139ක රක්ෂිතයක්, අක්කර 26000ක කැලයක්. ඒ කියන්නේ කන්නැලිය, දෙදියගල, නාකියාදීනේ කියන තුන්කොන් රක්ෂිතයක් මේක. ඒ කියන්නේ මේක අතීතයේ ගොත් 1934 තමයි රක්ෂිතයක් හැටියට ගැසට් කරලා තියෙන්නේ. ගැසට් කරාට පවරගෙන නැහැ. ඒ හේතුව මත 1969 ඉඳලා 1989 වෙද්දී ගින්තොට තුනීලෑලි සංස්ථාවටත් කොස්ගමටත් කඳන් කපල් ප්‍රවාහනය කරපු රක්ෂිතයක් මේක. මේ තාර දාලා තියෙන පුතේ ඒ කාලේ කඳන් ප්‍රවාහනය කරන්න හදපු පාර තමයි. නරඹන්න හදපු පාරක් නෙමෙයි, වටාඩි 5ට වඩා විශාල ශාක ඔක්කොම කපලා. 89න් පස්සේ පුතේ කැම්පස් ළමයිට රිසර්ච් වලට තමයි කන්නැලිය දුන්නේ. ඊට පස්සේ ජෙට් කියලා ව්‍යාපෘතියක් ඇවිල්ලා ඒකෙන් මිනිසා සහ ජෛව ගෝල රක්ෂිතයක් හැටියට නම් කර 2004. ඊට පස්සේ ඉඳලා තමයි ගොඩක් හරි මිනිස්සු නරඹන්න පටන් ගත්තේ. මෙහෙකින් ජෛව විවිධත්වයෙන් ඉහළම ස්ථානයක් ගන්න රක්ෂිතයක් නම් කරන්න බැරි එකම හේතුව තමයි ওই වටාඩි 5ට වඩා විශාල ශාක නැහැ. අනික තමයි චාරදාව පාරක් තියෙනවා. කන්නැලිය කියන්නේ දිස්ත්‍රික්ක දෙකක් මායින් වෙනවා. කන්නැලිය, දෙදියගල, නාකියාදෙනිය කියන තුන්කොන් වනවිම. කන්නැලිය නාකියාදෙනිය ගාලු දිස්ත්‍රික්කයට අයත් වෙනවා. දෙදියගල අයත් වන්නේ මාතර දිස්ත්‍රික්කයට. ගින්ගඟ සහ නිල්වලාගඟ පෝෂණය කරනවා. අපිට ඉදිරියට යද්දී ජෛව විවිධත්වයෙන් ඉහළම ස්ථානයක් ගන්නවා. ඇත්තට අපේ එක හේතුවක් මම තමයි නැති. මේ පිරිසිදු හොඳ වතුර තියෙන්නේ. ඕනම තැනකින් බොන්න පුළුවන් වතුර. ඖෂධ ගස් වල තියෙන 80%ක් 90ක් වගේ අපි ඒ ඔක්කොම බලාගෙන අපි ඉදිරියට ගිහිල්ලා එමු එහෙනම් නේද? Hi guys! Today I am at the largest rainforest left in Sri Lanka after Singaraja. This is Kanneliya. It's just 35 kilometers from Coal City. But once you step inside, it feels like a completely different world. Today we are going deep into the heart of this jungle. But first, let me tell you the crazy story behind. Let's go! This is first place of the Kanneliya. ස්වභාවික ගල් ගුහාවක් මේ තියෙන්නේ. පළවෙනි කිලෝමීටර් එකමාරේ අපිට දැක ගන්න තියෙන්නේ. වතුර පාර වැහැදීම හැදිච්ච තැන. ඇතුලේ වවුල්ල තමයි ඉන්නේ. වවුල් ගුහාව කියලා කියනවා. ස්වභාවික ගල් ගුහාව කියලා තමයි දැනට අපි අඳුන්වන්නේ. ඔළුව පොඩ්ඩක් පාත් කරගෙන එහා පැත්තෙන් පිට වෙන්න අවදානමක් නැහැ ඉතින්. They are university students in Sri Lanka. Oh, okay. So I am researching Kanneliya. Okay. So I need to hear feedback. How about Kanneliya forest? Okay. Yeah, it's lovely, beautiful, really lovely. Yeah, it's very good. Lots of animals. The waterfall is Cobra. beautiful. And there's cobra just up there as well. Yeah. What do you visit in this area? Gala, we've stayed in Gala We go home today. and we go home today. We've just Last come day. for the rainforest and we've just been for a swim. Thank you. Thank you. Yes, I'm coming. Anaki Malala. So I go to 300 meters for Anagimala waterfall. Okay, let's go.
see that Anagi Alla waterfall. Okay, let's visit Anagi Mala waterfall. First of this isn't just any forest. In 2004, UNESCO declared this a World Biosphere Reserve. That means it's globally important. You know what else? The two main rivers in southern Sri Lanka, Ginganga and Nilmala Ganga, both start right here. So literally, if this forest disappears, Gol and Matara won't have drinking water. This is basically the heart of the southern province. Plus, this place has the highest biodiversity in one small area in Sri Lanka, over 10,000 hectares. But here is the craziest part. What is this, Liana Andy? මේ වැල පුතේ මේ වෙනිවැල් ගැට වැලක්. මේක මේ වෙනිවැල් ගැට කියනවා, බාංගල් ගැට කියනවා. මේක දකුණු ආසියාවේ ඝනත්වයෙන් වැඩිම වනාන්තරයේ කන්නැලිය තමයි තියෙන්නේ. සමහර පළාත්වල වෙනිවැල් ගැට කියනවා, සමහර පළාත්වල බාංගල් ගැට කියනවා. මේක අතීතයේ ඉඳලා ඖෂධයක්. ඖෂධයක් කියන්නේ ඉස්සර මිනිසුන් ওই පිට ගැස්මට එහෙම බෙහෙත් විදලා නැහැ. මේව තම්බල වතුර තමයි දීලා තියෙන්නේ. දැනටත් උණ හෙම්බිරිස්සාව ඇසේ වගේ දේවල් වලට තම්බලා වතුර දෙනවා. හරිම ගුණයි. What is this plant, Andy? මේ තමයි පුතේ නෙළු කියලා කියන්නේ. මේක මේ නෙළු වර්ග 14ක් තියෙනවා. මේ 32ක් තියෙනවා ලංකාවට ආවේනික වෙච්ච 32කින් එකක් තමයි පුතේ මේ. මේක මීට අමතරේ තියෙන හෝටන් ටැන්නේ විතරයි. මේකේ මල් හැදෙන්නේ අවුරුදු 7කට සැරයක්. මේ කලියෙන් හැදිච්ච පොඩි ගහක ටිකක් තියෙන පුතේ දැනට නම් මැරිලා මල විනාශ වෙලා මේ මාස 7ක් 8ක් වගේ තියෙන තිබිලා ගහත් එක්කම මැරෙනවා. මැරුණාම මෙන්න මේ මලේ එන ඇට වලින් ආය අවුරුදු 7ම මේ ගස් හැදෙන්නේ. තාම මේකේ මල් හැදෙන්න පටන් ගෙන නැහැ. ඉදිරියට හැදෙයි ඉතින්. This is Apasara Liana. Deep in Cornelia, endemic lizards hide in the leaves. Purple-faced langurs rule the trees, and the night belongs to cricket you will never hear anywhere else. Lizards, black monkeys, singing crickets, all found only here. And this is Cornelia's secret world. This is tallest tree in the world. Its name is Gilivatara. This is first plant of in earth and in Cornelia, every leaf hides a story. Rare lizards, shy black monkeys and crickets with songs written just for this forest. Need a hairdresser. How about
this Carnelia resort? Do you feel that? Yeah, and nice. It's really nice. Yeah. It's the first time for you? Yeah. Here? Yeah. Okay. My first time. For me Yeah. also. Yeah. The first time. Nice. Not in Sri Lanka. In Sri Lanka, I stay the 10th or 12th time, I think. Yeah. How about Sri Lanka? Oh, it's the nicest country in the world. Yeah. Yeah. I'm so lucky. Please feedback that Carnelia. My feedback, yeah, I think it's the nicest place here, and I have a really good guide. It was fantastic. She shows me many animals: a snake, chameleon, some monkeys, and the white durian. And I prefer durian. I like durian to eat. Thank you. Yeah? Okay. So finally our visit is end. Thank you so much. Our guide is Auntie. ස්තුතියි පුතේ අද කන්නේලි සංරක්ෂණ මධ්‍යස්ථාන නරඹන්නවට මේ පුතාල වගේ දරුවන්ට තමයි ගොඩක් හරිය මේක වැදගත් වෙන්නේ. ඒ නිසා මේ ඉදිරියටත් ඉතින් ළමයින්ට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඒ නිසා එන්න කියලා මම කියනවා. So guys, Carnelia isn't just a bunch of trees. It's the heartbeat of our island. If we take only photos and leave only for end of our this magic stays alive for the next generation. Visit Carnelia, love it, but please protect it. See you in the next one.